Hi guys, welcome back to my channel. ඔන්න ටික දවසකට පස්සේ මම ඔයගලන්ට මගේ අද දවසේ කිව්වේ කොහොමද කියලා පොඩි vlog එකක් අරගෙන ආවා. ඉතින් ඉස්සෙල්ලාම දවල්ට බත් එක්ක ගහන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් UK වල මෙහි අපි tap water use කරන්නේම නැති තරම් bottle water තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. ඒකට හේතුව ඇවිල්ලා ක්ලෝරින් රහ වැඩිපුරම දැනෙනවා tap වතුර වල. මේ දවස්වල ටිකක් අපි දොරවල් වහගෙනම ඉන්න හින්දාද මන් දන්නේ ඩස්ට් එක සෑහෙන වැඩි. ඉතින් ඒ නිසා තමයි මම ওই රෝලර් එක යූස් කරන්නේ. ඉතින් සුපුරුදු පරිදි මගේ රූම් එක අස් කරලා කුණු හැම බින් එකට දාලා හූවර් කරනවා. සාමාන්‍යයෙන් මම සතියකට දෙතුන් වතාවක් රූම් එක නම් අනිවාර්යයෙන්ම හූවර් කරනවා. මොකද මම වැඩිපුරම නැදෙන්නේ රූම් එකේ හින්දා. හරි, ඒ පාර්ට් එකත් ඉවරයි. දැන් යන්න ඕනේ මගේ පැලවලට වතුර දාන්න. සාමාන්‍යයෙන් මේ සීත කාලේ හින්දා මම හැමදාම වතුර දාන්නේ නැහැ. සති දෙකකට එකපාරක් වතුර හෝ පොහොර දැම්මහම හොඳටම ඇති. මට ඉතින් තියෙන චූටි කලෙක්ෂන් එකක්. බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ටිකක් පැල වැඩි කරගන්න. දැන් මම හදන්නේ මේවා ඔක්කොම තිබ්බ තැනින්ම ආයේ තියන්න. මම ওই බාත් ටබ් එකට දාලා තමයි වතුර දාන්නේ. එතකොට වැඩි වතුර වැඩි වුණොත් එහෙම යටින් ඒක ගලාගෙන යනවනේ. කාපට් එක එහෙම තියන්න බෑනේ ළමයි. ඊට පස්සේ මම ගියා බාත් รู ම් එක සුද්ධ කරන්න. ඒක නම් ටිකක් හරිම මහන්සි වැඩක්. මොකද බාත් ටබ් එක සුද්ධ කරනවා කියන්නේ කොන්ද කැඩෙනම වැඩක්. මොනා කරන්නද ඉතින්? ඒකත් කරගන්න එපයි. සාමාන්‍යයෙන් සතියට එකපාරක් මම බ්ලීච් දාලා බාත් รู ම් එක සුද්ධ කරනවා. ඊට පස්සේ මට හිතුණා අද කන්න නාසි ගුරාන් එකක් හදාගන්න. හැබැයි ළමයි මම නාසි ගුරාන් එක හැදුවට පස්සේ කිසිම දෙයක් වීඩියෝ කරලා නැහැ. මට ඒක ඇත්තටම අමතක වුණා. ඉක්මනට හදලා කුස්සිය අස්පස් කරලා පැත්තකට වෙන්නයි මට ඕන උනේ. හස්බන්ඩ් ගෙනල්ලා තිබ්බා චූටි ඉසු වගේක්. ඒ ටිකක් දාලා නාසි ගුරාන් නෙමෙයි මට හිතන විදිහට මම හදාගත්තා. පොඩි සලාඩ් එකකුත් හදාගත්තා. ඔය ඔක්කොම ඉවරලා කාලා බීලා නාලා ඔක්කොම ඉවරලා මම ඇපල් ගෙඩියක් සුද්ධ කරගෙන කෑවා. ඉතින් ඕන්න ඔහොමයි මගේ අද දවසේ ඉවර වුණේ. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනටම උඹලන් හම්බෙන්නේ නං.